සිරිවර්ධනපුර සැංකඩගල මතු පිටින් සාමකාමීව දිස්වන නමුත් ඕනෑම මොහොතක ඇතිවිය හැකි යුද්ධයකට ලහි ලහියේ සූදානම් වෙනවා. මෙතන පොඩි අඩුපාඩුවක් තියෙනවා. වෙනව නේද? කැලණි ගඟ අසබඩ මල්වානේ පිහිටි කපිතාන් ජෙනරාල් අසවේදුගේ නිවසට කැඳවීම් ලද පරංගි පක්ෂපාතී පහත රට සිංහල ප්‍රධානීහු රැස්වන්නේ කැඳවීමට හේතුව නොමදැනයි. ඇයිදන්නේ අපිට එන්න කියලා තියෙන්නේ? ගිහිල්ලා බලලා හමුකෝ අපි. අක්ක දන්නවද අලුත් ආරංචිය? අද උදේම ධර්මපාල රජුරෝ නැති වෙලා. අපේ එයාට ආරංචි එන වේගේ. ධර්මපාල රජුරෝ පනනල නැති වෙන්න කලින් පරංගි රජුරෝන්ට රටම තෑගි ඔප්පුවකින් ලියලා දීනලු. ධර්මපාල රජුරෝන්ට විසෝරු 3 දෙනෙක් හිටියත් ඒ කාටවත් ළමයි හිටියේ නෑනේ. මේ කපටි රජා නෑදෑ පුතෙක් අරගෙන හදාගත්තා. රජුරෝ මරුණෙන් පස්සේ අර පුතාට රජකම යයි කියලා හිතලා ඒ පුතාව පරංගි දේශයට යවවලු මේ පාදිලි උන්නාන්සේ කෙනෙක් කරන්න කියලා පරංගි රජුරවන්ට පණිවිඩයක් තියලා. සීතලයි. මේ කුණ්ඩ පණ නැති රජා කැලණි පන්සල පරංගින්ට මංකොල්ල ගන්න දීලා බලන් ඉඳලා. ඒ මදිවට පන්සලේ ආදායම වතු පිටි පරංගින්ට ලියලා දීලා. මේ රජා කොච්චර නීචද කියනවනේ. එකපාරක් පරංගි රජාගේ මාලිගාව මංකොල්ල කාලා. ඒ මදිවට රජාගේ ඉනේ තිබ්බ හවටියත් කලවගෙන ගිහිල්ලු. එච්චර කරලත් පරංගින්ට වැදගෙන හිටියනේ. ඉතින් අපිට ආරංචි විදිහට නම් රජාගේ කටේ දතුත් අකාලේ හැල්ලා ගිහිල්ලාලු. ඔච්චර ළඟම ඉන්න පරංගි ධර්මපාල රජුරුවන්ගේ ඉනේ බැඳලාගෙන හවඩියත් ගලවගෙන යද්දී රජුරුව මොනවද කළේ? මේ රජුරු පරංගි රජුරවන්ට ලියුම් යවනවලු වෙන කපිතාන් ජෙනරල්වරයෙක් ගෙවන්න කියලා. බදු වලින් කොටසක් Tamanටත් ගෙවන්න තමන්ගේ දීමනාව තව ටිකක් වැඩි කරලා දෙන්න වාගේ ආඩපාලි. පෘතුගාලයේ පැත්තෙන් නම් මේ යන ලියුම් වලට කිසිම උත්තරයක් නැහැලු. අන්තිමට රජා මලයි. Convoquei-os para informá-los de um acontecimento muito importante. O rei Dom Juan Dharmapala Priya Pandara faleceu. Realizaremos os últimos sacramentos dele de forma oficial. Ele é o primeiro rei católico deste país. O que acontecerá em seguida será discutido após a conclusão dos preparativos para o seu funeral. ධර්මපාල රජතුමාගේ අවසන් කටයුතු අවරයි. දැන් අද අපි රැස් වෙලා ඉන්නේ කපිටන් ජෙනරල් අසවේදුගේ මල්වානේ ගෙදරට. අද අපි පළමුවෙන්ම දනනමා ශුද්ධ වූ බයිබලයේ මත අත තබා දිවුරමු. අප මේ අත තබාගෙන තියෙන ශුද්ධ වූ බයිබලයේ නාමයෙන් දිවුරමු. දැනට ස්වර්ගයේ සිටින ඩොන් ජෝන් පෙරිය බණ්ඩාර නාමයෙන් කියා සිටින්නේ ඔහුගේ අන්තිම කැමැත්ත ප්‍රකාරව පෘතුගාලයේ රජතුමා හැර අන් කිසි කෙනෙකුට මේ රටට මේ රටේ කිරුළට හිමිකම් කිව නොහැකි බවය. එතුමා වෙනුවෙන් මේ රට පාලනයට එතුමා විසින් පත් කර එවන ප්‍රතිරාජවරුන් ආණ්ඩුකාරවරුන් සහ කපිතාන් වරුන්ට පක්ෂපාතී වන බවට දෙවියන් ඉදිරියේ මෙම ශුද්ධ වූ බයිබලයේ මත අත තබා පොරොන්දු වෙමු. හොඳයි. මින් අනතුරුව අද අපි මල්වානේ ගිවිසුමට සිංහල රාජධානියේ නියෝජිතයිනුත් පෘතුගාල දේශයේ නියෝජිතයින් ලෙසත් අත්සන් කරමු. මා පළමුව ගිවිසුම කියවමි. සිංහල රාජධානිය වෙනුවෙන් එහි ඇති නීති රීති මද කුදු වෙනස් නොකර එසේම පවත්වාගෙන යාමට අපි පොරොන්දු වෙමු. මෙරට වැසියාද අපගේ රජතුමා තමන්ගේ රජුමින් සැලකීමටත් බදු ගෙවීමටත් රාජකාරී කිරීමටත් බැඳී සිටිමු. කිතුණු පූජකවරුන්ට රිසි පරිදි කැමති කෙනෙකු තම ආගමට හරවා ගැනීමටත් කිසිවෙකුට ඊට එරෙහි නොවීමටත් කටයුතු කළ යුතුය. මීට එරෙහිවීම දඩුවම් ලැබිය යුතු වරදකි. දුන් අන්දාව මාගේ එකඟතාවය පළ කරමු. අමරවීර ගුණවර්ධන බණ්ඩාර කොන්තෝ මා දිවි හිමියෙන් ගිවිසුම සුරකමි.
වවුලන් ලගින අඳුරු නිවස වෙනුවට රජෙකුට උචිත මාලිගාවක් කැලණි ගඟ පෙනෙන කුඩා කඳු ගැටයක් බඳු මල්වානේ පිහිටි උස් බිමක අසවේදු තනාගත්තා. මේ අතර සිරිවර්ධනපුර සෙන්කඩගල තවදුරටත් යුද්ධයකට ලෑස්ති වෙමින් සිටියා. කාලතුවක්කු තැනීම මෙන්ම අංගම්පොර සටන් කලාව ප්‍රගුණ කිරීමත් සෙන්කඩගල නිතර දකින්නට ලැබුණා. 1597 වසරයි. මෙන් 100 වසරකට පමණ පසු රොබර්ට් නොක්ස් විසින් අඳින ලද ශ්‍රී ලංකාවේ සිටියම බැලුවහොත් මේ වන විට අසවේදු සල්පිට කෝරළය 4 කෝරළය 3 කෝරළය සිට මාතර තෙක්ම බලය තහවුරු කරගෙන සිටිනවා. මේ අතර විබල් ධර්ම සූරිය රජුගේ සේනාංකයක් රැගෙන ඩොමිනිකස් කොරයාගේ සහෝදරයා වූ සීමන් කොරයා ඌව හරහා මාතරට පැමිණෙන්නේ සමරකෝන් රාලගේ බල ප්‍රදේශය වූ මාතරට අභියෝග කිරීමටයි. මඩ වගුරක උපක්‍රමශීලීව හමුදා මූලස්ථානය සයිමන් කොරයා තනාගත්තා. කාලතුවක්කු සහ අසරුවන්ට පහසුවෙන් ළඟාවීමට නොහැකිවීම මෙන්ම ඈත තියා සතුරා හඳුනා ගැනීමට හැකිවීම උපක්‍රමශීලීව වැදගත්. දියාගල් සහ උල් දඬු වැටවල් ආරක්ෂාව තවත් තහවුරු කළා. සමරකෝන් රාල ගාලු කොටුවේ පරංගින්ගෙන් සහාය ඉල්ලා පණිවිඩ යවුවා. සීමන් පිඤ්ඤෝ සහ ආබ්‍රූගේ නායකත්වයෙන් පරංගි 60ක් සහ ලස්කිරිඤ්ඤා බටයන් 2000ක් ඔහුගේ සහායට පැමිණියා. ඈත තියාම සතුරා හඳුනාගෙන සයිමන් කොරයාගේ සිංහල හමුදාව ඔවුනට වෙඩි තැබුවත් නිර්භීත පරංගි සහ ලස්කිරිඤ්ඤාවරු ඉදිරියටම ගමන් කළා. ඇතමෙකු දඬු වැටෙන් පැන ඇතුළුනත් වෙඩි පහර වැද ඔවුන් මිය ගියා. සමරකෝන් මුදලි තම හමුදාවට පසුබසිනට අණ දෙද්දී ඔවුනට විශාල ජීවිත හානි වී අවසන්. සීමන් පිඤ්ඤෝ මෙන්ම පේරෝද ආබ්දුද තුවාල ලබා සිටියා. මාතරදී සමරකෝන් මුදලි මේ ආකාරයෙන් පරාජයට පත්වේ යයි ඔහු සිහිනකින්වත් සිතුවේ නැහැ. නමුත් විමලධර්ම සූරිය රජුගේ සේනාංකයක් සමග පැමිණි සීමන් කොරයා මේ ආකාරයෙන් දිනීම ඔහුට අදහා ගන්නත් බැරි වුණා. සයිමන් කොරයාගේ හමුදාව එක දිගටම ඉදිරිපත් කළ වෙඩි වර්ෂාවෙන් පසු මද විරාමයකට නැගී සිටි සමරකෝන්ගේ හමුදාව දැක්කේ තම මිතුරන්ගේ ලෙයින් වගුර රත් පැහැවී ඇති බවයි. පින්තෝ නයිදේ අපිට වැරදුනා. වැරදුනා කියන්නේ පෙරදුනා කියන එක නෙමෙයි. නමුත් අපිට පරදින්න බෑ. පරංගි හමුදා මුල්ලේරියාවේදී දන්තුරේදී පෙරදුනේ සිංහලයෝ මඩ වගුරු කුඹුරුවල සටන් බිම තෝරන හින්දා. වගුරු බිමක කාලතුවක්කු අශ්ව සටන් වෙන්නේ නැහැ. නමුත් රාජසිංහවත් විමල ධර්මසූරියවත් වගුරු බිමක කඳවුරු හදාගෙන නැවතුනේ නැහැ. සයිමන් කොරයා ඉන්න බිම වට කරගෙන අපි කඳවුරු හදාගෙන බලයිමු. කාලගුණ තත්ත්වය ක්ෂණිකව වෙනස් වී දින 9ක් පුරා එක දිගට ඇදහැළුණු වර්ෂාවෙන් වගුරු බිමේ ජල මට්ටම ඉහළට ඔසවා තැබුණි. අනපේක්ෂිත ලෙස සමරකෝන් රාලගේ හමුදාව ක්ෂණික සටනකට රාත්‍රියේම අවතීර්ණ විය. පසු දින අලුයමටත් පෙර ආතුව සමරකෝන් රාල ඉදිරිපිට සිංහල හමුදාවේ ඔලුගෙඩි 566ක් ගනින්නට පරංගින්ට සහ ලස්කිරිඤ්ඤයින්ට හැකි විය. සිංහල හමුදාවේ සිටි අභීත මුස්ලිම් සටන්කාමියෙකු වූ ගෝපාල මුදලි සිරකරුවෙකු ලෙස අල්ලාගෙන තිබුණි. ඔහුගේ පවුලේ උදවිය ඔහුගේ ජීවිතය බේරා ගැනීමට පගෝති 5000ක් දීමට ඉදිරිපත් වුවත් සමරකෝන් මුදලිගේ අන පරිදි
ඔහුගේ ඉර සිඳින ලදී. Dom Dias Abeiçandé Samaracone Fernandes Mudaliar, nascido em uma família respeitável em Acmana Matara, será homenageado com a mais alta medalha já conquistada por um Aizan. Hoje, ele é condecorado com a Primeira Ordem de Cristo. O rei de Portugal aprecia muito seu comprovado histórico em operações militares, especialmente suas vitórias contínuas contra o rei Wimaladar Masuria. Pouquíssimas pessoas se qualificaram para ser templárias, e Vasco da Gama está entre elas. පෘතුගාලය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් කළ සුවිශේෂී පුද්ගලයෙකුට පමණක් හමු වන First Order of Christ වස්කෝ ද ගාමා වැනි පුද්ගලයන්ට හමු වූ එම පදක්කම මල්වාන මාලිගාවේදී අසවේදු අතින් සමරකෝන් මුදලි වෙත ප්‍රදානය කරනු ලබයි. සීමන් කොරේ ගෙනාව අපට මහත් අවමානයක්. මා යටතේ හිටපු දක්ෂතම සටන්කරුවන් 500කගේ ජීවිතවලට ඌ සම්පූර්ණයෙන්ම කියන්න ඕන. අපි මේ අවමානයෙන් කෙසේ හෝ බේරිය යුතුයි. රජතුමනි, අත්කෝරලෙන් ඔබට හමුදාව මෙහෙයවා සිංහල බලය පෙන්වමු. විමල ධර්මසූරිය රජු තම සෙන්පති සෝතුපාල සමග සක්කෝදලේ බලා ගමන් කරද්දී කපිතාන් මේජර් වරයෙකු ගැස්පා නම් පරංගි සෙනබියා තම සේනාවද රැගෙන ඉද්දමල් පාන සිංහල බලකොටුව වටකිරීමට පැමිණෙන්නේ තමනුත් සමරකෝන් රාලමෙන් සම්මානලාභී සටන්කාමියෙකු බව පෙන්වා සිටීමටයි. එහෙත් විමල් ධර්මසූරිය රජුරන්ගේ ඍජු හමුදා සම්බන්ධීකරණයත් සමගම ගැස්පා ඇතුළු පරංගි සියලු දෙනාම මරා දැමීමට සිංහල හමුදාව සමත් වෙනවා. පරංගි සමග සිටි බෙලිගල් කෝරලේ ලස්කිරිඥ හමුදාවද ඕන් දමා පැන යනවා. මේ ආරංචියලත් අසවේදු බීතියට පත්වන්නේ සිංහල සේනාව ඉන්පසු මල්වානතෙක් පැමිණෙන බව ආරංචි වීමෙනි. ඉද්ද මල්ගොඩ ජයග්‍රහණයෙන් පසු විමල් ධර්මසූරිය රජතුමා පෙරලා සෙන්කඩගල වෙත ගමන් කළ අතර සෝතුපාල හමුදා මෙහෙයුමින් පරංගි බලකොටු බිඳිමින් ඉදිරියට ගමන් කළා. දැඩි පීඩනයකින් තෙරපී සිටි සිංහල වැසියෝ අසංවිධානාත්මකව පරංගි වෙත කඩා පැන්නා. පරංගි පෙරලා භීෂණයෙන් ඔවුන් යටපත් කළේ ගෙවල් ගිනි තබමින් ගවයන් මරා කමින් කාන්තාවන්ට හිරිහැර කරමිනි. ගම්මාන පිටින් ගිනි තබමින් පරංගි තම පරාජය පලිය අහිංසක ගම්වැසියන් මතින් මුදා හැරියා. තමා දුක් මහන්සියෙන් තනාගත් නිවස හරකාබාන අමතක කර ගම්වාසින් රාත්‍රිය ගත කළේ වනාන්තර තුලය. කුඩා දරුවන් මව් ඇකෙන් උදුරාගත් පරංගි ඔවුන් කිඹුලන්ට විසිකර විනෝද වුණා. මේ භීෂණ සමය මිනිසුන් තුල ත්‍රාසය ඇති කළා. පරංගි හමුදාවටද ගැටලු තිබුණි. වැටු හිඟවීම, ආහාර හිඟවීම, යුද්ධයේ භයානක බව, අහිංසකයින්ව අමානුෂික භීෂණයට ලක් කිරීම, තවදුරටත් දරාගත නොහැකි වූ කපිතාන් ඩොමින්ගෝස් කාවෙල්ලෝ කැම්ප් සොල්දාදුවන් 9 දෙනෙකු සමග සිංහලයින් සතු බෝට්ටුවක් බලෙන් අල්ලා වාරකන් සමයේම මුහුදට බැස්සේ සෙයිලාවෝ හැරදා යන්නටය. කුරුම්බා පමණක් ගෙන මුහුදට ගියත් සැඩරල උනාටුව නැවතෝන් වෙරළට ගෙනාවා. කවර භීෂණ සමයක වුවද මනුස්සකම නැති කර නොගත් සිංහලයෝ ඔවුනට ආවතේව කර පරංගි බලකොටුවට ගෙන ගොස් ඇරලුවා. Perdoe-me, Deus, mas não aguento mais esta guerra. Meus próprios soldados partem de cailão de barco. Os lascrins que se juntam não são confiáveis. O rei singalês é cruel como um tigre. Posso transmitir a mensagem ao vice-rei de Goa para me dispensar das funções que me foram atribuídas. Isso é o suficiente. Anima Christi, sanctifica-me. Corpus Christi, salva-me. Sanguis Christi, inebria-me. Aqualatris Christi. අසවේදුට මහර මල්වාන මාලිගාවට පරංගි අසලුවන් රැගෙන පණිවිඩය කුමක්ද? එම පණිවිඩය අසවේදු තම සොල්දාදුවන්ට පැවසූ විගසම පරංගි සොල්දාදුව මාලිගාවේ මිදුලට පැන ප්‍රීති ප්‍රමෝදයෙන් නැටුවේ ඇයි? පරංගි වැටී සිටි ආගාදයෙන් ඔවුන් මුදවා ගැනීමට ගැලවුම් කරුවෙකු පැමිණ සිටී. මාතර සටනෙන් අන්ත පරාජයක් ලබා විමල් ධර්මසූරිය රජුන්ගෙන් බැනුම් අසා සිටි සීමන් කොරයාට තමා විජයග්‍රහණය කළ ඉද්දමල් පාන සිංහල බලකොටුව රැකගෙන සිටිනසේ අවවාද කර හමුදා අනුකණ්ඩයක්
විමල් ධර්මසූරිය රජු ලබා දුන්නා. එම හමුදා අනුකණ්ඩය රැගෙන රුවන්වැල්ල හරහා කෙලින්ම මල්වාන්ට පැමිණි සීමන් කොරයා අසවේදුට එක්වීම සඳහා කැමැති බව රැගගත් ආරංචියයි ඒ. විමල් ධර්මසූරිය රජුගේ ඉල්ලීම් පරිදි ඉන්දියාවෙන් එවූ වඩක්ක හමුදාව සත්කෝදලේ වත්මන් පොල්ගහවල ප්‍රදේශයේදී සීමන් කොරයාගේ නායකත්වයේ දුන් පරංගි හමුදාව සමග සටන් වැදුනා. වඩක්කයන් නිර්භීත වුවත් නූතන මෙවලම් සහිත පරංගි හමුදාව දිනවීමට සීමන් කොරයා සමත් වුණා. යුද්ධයේ දිනා සීමන් කොරයා මල්වාන දෙසට ගමන් කරන්නේ මහත් උචාරුවෙනි. මේ සමගම නවපණක් ලැබූ පරංගි ගෝවෙන් හමුදා සහාය ලැබීමත් සමගම නව වටයකින් භීෂණය පටන් ගත්තා. පැන්තැනිගොඩ පරංගි බලකොටුව අල්ලාගත් සිංහල හමුදාව සියලුම පරංගි මරා දැම්මා. දුනු ඊතල රැගෙන කඳු ගිරි දුර්ග වාසියටගෙන සටන් කළ සිංහලයෝ ඊතල ඉතිරි කර ගැනීමට දුනු දිය ගෙලට දමා පරංගි ජීවිතක්ෂයට පත් කළා. කලකින් ලද මේ විජයග්‍රහණය තමා නිසා සිදු වූ බව සිතන පුස්සැල්ලේ මුදලි සිතුවේ විටක දිවියෙකුගෙන් රජතුමා බේරාගත් මදුවඹ මුදලට පේරස් මුදුවක් තෑගි ලැබුණා නම් තමාට විශාල වස්තු ධන නිධාන රජුගෙන් ලැබෙන බවකි. නිතිපතා සටන් මෙහෙවන රජු මේ මොහොතේ ක්ෂණිකව ත්‍යාග දීමට ඉදිරිපත් නොවී පෙරලා සෙන්කඩගල බලා යාමෙන් සිත්තැවුලටපත් පුස්සැල්ලේ මුදලි ඇත්ගල්තොට පරංගි බලකොටුවට ගොස් පරංගි සෙන්පති පෙරේරාට එකතු වී ලණුවලින් කොටුවක් සාදා මෙවැනි කොටුවක් පිරෙන්නට සිංහල ඔලු ගෙඩි ගෙනෙන බවට වහසිබස් දෙඩුවා. ඉන්පසු එළඹියේ භීෂණ සමයකි. රෑ දෙගොඩ හරි ජාමේ නිවෙස් වලට පරංගි සමග ගොස් සිංහලයන් අල්ලා හිස ගසා ඔහු මාඔය අසල කොටුවක් තනා එයට හිස් ගෙඩි පිරෙව්වා. කවන්ද ගඟ දිගේ පා කළා. නරින්ගේ හූ හඬින් රාත්‍රී මූසල බව තවත් වැඩි කළා. උඩ පොළ සහ කිනිගොඩ කෝරලේ විශාලා මහනුවරක් බවට පත් වුණා. අනේ අපි ගෙදරයන් මදුරුත් කනවත් එක්ක කේතීති අයියයි කැරේ ඉන්නේ අපි. අම්මේ ගෙදරයන් අනේ අම්මේ ගෙදරයන්කෝ. අනේ පුතේ සද්ද නොකර ඉඳින්. උඹලා තාත්තවත් පරංගි මරපු එකේ මට බෑ උඹවත් නැති කරගන්න. මා ඔය ජලයේ පානය සඳහාගත් පරංගි වසංගත රෝගවලට ගොදුරු වුණා. තව දුරටත් ඉවසිය නොහැකි තැන විමල් ධර්මසූරිය රජු විශාල සේනාවක් රැගෙන උඩපොළ බලා පිටත් වුණා. රජු පැමිණීමටත් පෙර හොර රහසේම ගෙට ඇතුළු වූ ගම්වාසීහු පුස්සැල්ලේ මුදලි රැහැන් පටවලින් ගැට ගසා රජු වෙතට රැගෙන ගියා. ඔහුගේ භාර්යාව මහඔයට පැන සියදිවි නසා ගත්තා. රජු පුස්සැල්ලේ මුදලිගෙන් ඇසුවේ සිංහලයෙකු වී ඉපදී සිංහලයන්ට මේසා වෛර කරන්නට හේතුව කුමක්ද කියාය. පුස්සැල්ලේ මුදලි සමාව ඉල්ලා සිටියත් ගම්වාසින් එකහෙලා කියා සිටි ආකාරයට ඔහුගේ හිස ගසා දමන ලදී. සිත්තියමකින් බලන කල පරංගින් සත්කෝරලය දිනාගෙන අට්ටාපිටියේ බලකොටු ඉදි කරමින් සෙන්කඩගලට ආසන්න වුවත් බලන හරහා ගිරිදුර්ග ඔස්සේ පිවිසීම අවාසිදායක වුණා. ගිරිදුර්ග මත කඳුකර ගරිල්ලා සටන්වල නිරත වන සිංහලයෝ පරාජය කිරීම කළ නොහැක්කක් බව අසාර්ථක උත්සාහයන් ගණනාවකින් පසු අසවේදී තේරුම් ගත්තා. සතර කෝරළය මෙන්ම සබරගමුවද ක්‍රමයෙන් අල්ලාගෙන යන පරංගි වැදගත් ස්ථානවල බලකොටු තනාගෙන බලය තහවුරු කළා.
දෙනවක ප්‍රදේශයේ සමරකෝන් මුදලිගේ පාලනයට නතු වූ අතර ශ්‍රී සුමන සමන් දේවාලය අද පිහිටි භූමිය සීමන් පිඤ්ඤෝගේ බල ප්‍රදේශය වුණා. ගිරිදුර්ග හරහා සෙන්කඩගලට ඇතුල් වෙනවට වඩා පහසුවෙන්ම රට අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයක කපිතාන් ජෙනරාල් සමග කපිතාන් පිඤ්ඤෝ නිරත වුණා. සීමන් පිඤ්ඤෝ යුද්ධෙන් එක් ඇසක් අහිමි වූ ආරෝහ පරිණාහ දේහධාරී පරංගි නිර්භීත සෙන්පතියෙක්. ඔහු සෙන්කඩගල විමල් ධර්මසූරිය රජු සමග තල්පත් හුවමාරුවක නිරත වුණේ අසවේදු දැනුවත්වමයි. පින්ලන්ත ජාතික ක්‍රිස්ටියානෝ ජාකෝබ් පරංගි හමුදාවේ සොල්දාදුවෙක්. විමල් ධර්මසූරිය රජු සමග මිත්‍රත්වයක් ගොඩනගාගෙන සිටි ඔහු පණිවිඩකරු ලෙස සබරගමුවේ කපිතන් සීමන් පිඤ්ඤෝ සහ සෙන්කඩගල විමල් ධර්මසූරිය සමග තල්පත් හුවමාරුවකට මැදිහත් වුණා. අසවේදුත් සීමන් පිඤ්ඤෝත් අපූර්ව උගුලකට විමල් ධර්මසූරිය රජු හසු කර ගැනීමට උත්සාහ ගත්තා. අසවේදුට එරෙහිව තමා පළමුව සත්කෝරලය අල්ලා ගන්නා බවත් ඉන්පසු අසවේදු පළවා හැරීමට විමල් ධර්මසූරිය රජුගේ උදව් අවශ්‍ය බවත් සීමන් පිඤ්ඤෝ දන්වා යවුවා. ක්‍රමයෙන් තද වෙන උගුලේ අවසන් අදියර පරංගි නියෝජිතයින් 5 දෙනෙක් පැමිණ නිරායුධව බලන බලකොටුවේදී විශේෂිත කඳවුරකදී ගිවිසුමකට රජුගෙන් අත්සන් ගැනීමයි. රජු දේවිය හා දරුවන් විශේෂිත කුටියකට කඳවුරේ පැමිණ පරංගි නියෝජිතයන් එවා ඇති ගිවිසුමකට අත්සන් කරද්දී එම පරංගි නියෝජිතයන් පාදවල සංගවා ගැට ගසා ඇති කිනිසි වලින් ඇන රජපෞල මරා දැමීම එම කුමන්ත්‍රණයයි. ඉන්පසු බලන කඳවුරේ ඇතිවන කලබගෑනියට අට්ටා පිටියේ සිට වහාම පරංගි හමුදාවක් ඇතුල් වන අතර තත්ත්වය සමනය කර හැම අතින්ම පරංගින් සෙන්කඩගලට ඇතුල් වීම මෙම උපක්‍රමයයි. රජු මැරූ පසු පහසුවෙන්ම ලංකාවම යටත් කළ හැකි. අපි බලමු ඊළඟට මේ ක්‍රියාත්මක වෙන උගුල දෙස. මේ වන විට කුරු විට බටගෙදර ප්‍රමුඛ සබුරගම පළාතට නායකයා ලෙස සීමන් පිඤ්ඤෝ කටයුතු කරයි. Sim, querido final Jacob, diga-me qual é a mensagem do rei Wimal a Dharmasuriya desta vez. Do rei de Kandy, para Simon Pinal, fiquei tão feliz em receber uma carta sua que senti como se tivesse recebido uma carta do rei desta terra. Agradeço muito o conteúdo da carta. Estou muito certo dos meus termos. Ofereço 20 tuzas, 200 atiradores, 1000 soldados, 1000 arqueiros e um colar digno de rei, pulseiras de ouro, jarro de ouro, placa de ouro, pala de ouro e um escudo de ouro. Você será o rei de 7 coral e dos portos relacionados. Você e eu seremos os reis desta terra para que a paz prevaleça no país. Juro em nome de Deus, meus filhos e minha rainha. Assinado no templo Nagala Sangaraja. සබරගමු පළාත භාරව හිටි සීමන් පිඤ්ඤෝ මේ වන විට 40 වියේ පසු වූ අතර අදටත් ඔහුගේ ශෛලමය කැටයමක් රත්නපුර මහ සමන් දේවාලයේදී ඔබට බලාගත හැකිය. ඔහු අන් පරංගින් මෙන් ස්ත්‍රී ලෝලියෙකු නොවූ අතර ඔහු විවාහ වී සිටියේ දෝනා මරියා පෙරේරා නම් වන රාජසිංහ රජුන්ගේ මිනිපිරිය සමගයි. විමල් ධර්මසූරිය රජතුමා මෙම සිංහල සම්බන්ධය නිසාවෙන් ඔහු හා ලිපි ගනුදෙනුවක යෙදී සිටියා. කෙසේ වුවත් බුද්ධිමත් රජෙකු වූ විමල් ධර්මසූරිය සීමන් පිඤ්ඤෝගේ සැලැස්ම ගැන සැක කළා. රජුගේ ගජ මිතුරෙකු වූ සෙන්කඩගල රැඳී සිටි ඉමැනුවල් ඩයස් අන්ද්‍රාදි නම් පරංගි මිතුරා අසවේදු හමුවන්නේ තමා සෙන්කඩගලින් පැන ආ බවත් විමල ධර්මසූරිය රජු මරා දැමීමට කාලය පැමිණ ඇති බවත් පවසමිනි. අසවේදුගෙන් කුමන්ත්‍රණය අලගිය මොළගිය තැන් දැනගන්නා අන්ද්‍රාදි ඒ බව විමල් ධර්මසූරිය රජුට දන්වා යවනවා. සැලැස්මට අනුව බලන සිංහල බලකොටුවට පැමිණි පරංගි නියෝජිතයන් 5 දෙනා කොටුව තුළ විශේෂ කුටියකට වී බලා සිටියේ රජු කුසුමාසන දේවිය සහ දරුවන් රැගෙන පැමිණෙන තෙක්ය. ඒ වෙනුවට එම කුටියට ඇතුල් වූ සිංහල හේවායෝ නිරායුධව කුටියට පැමිණි පරංගිගේ කලිසම් කකුල් තුළ සංගවා ඇති කිනිසි රැගෙන ඔවුන් මරා දැමුවා. එම නියෝජිතයන්ගෙන් සංඥාවක් ලැබෙන තුරු සෙන්කඩගල රැඳී සිටි පරංගි හමුදාව සිංහල සේනාව පළවා හැරියා. තමා සීමන් පිඤ්ඤෝ සමග කල්යල් බලා
සැදි සැලසුම ව්‍යාර්ථ වූයේ කෙසේදයි සොයන අසවේදුට අන්ද්‍රාදි නැවතත් විමල් ධර්මසූරිය රජු හා එක් වූ බව දැනගන්නට ලැබුණා. අසවේදු අට්ටාපිටිය අතහැර මල්වාන බලා පිටත් වුණා. මැනුවල් ඩෑ සංරාදී නුඹ නිසාවෙන් මා මරෝගලකින් ගැලවුණා. සීමන් පිඤ්ඤ සිතුවේ නම් මමත් දේවියත් දරුවනුත් මාගේ ඇමතිලාත් නිලමලාත් එක රයින් මරා දමන්න. Majestade, Azavento estava esperando em Atapitia para ouvir tiros vindos da Fortaleza Balana. Sem sucesso, ele percebeu que o plano havia dado errado e começou a recuar. අන්රාදී මා නුඹව සෙන්කඩගල මහා මුදලි ධූරයට පත් කරනවා. සියලු මුදලිතුමන්ලට වඩා ඉහළ තනතුරකට. රජතුමනි, අන්රාදි කාලතුවක්කු හදන්න තමන්ගේ දැනුම දෙද්දි ඒ කැලේම ගල් ගුහාවක ඉන්න සිව පූජකයෙක්ගෙන් මට රහස් පණිවිඩයක් ලැබුණා. ඔහු රනින් කරන ලද සුරයක් දුන්නා ඔබ වහන්සේට දෙන්න කියලා. එය පැරදි විට කිසි කෙනෙකුට වෙඩි නොවදින බවත් පැවසුවා. රජතුමනි, මා ඔහුට කීවා රජතුමන්ට විතරක් නෙවෙයි මුළු හමුදාවටම සුර හදමු. ඊට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නට මා කටයුතු කරන්නම් කියලා. සුරේ ආරක්ෂාව ගැන සැකහැරගන්ට ඔහුටම පළඳවා වෙඩි තැබු. පැවසූ කාරණාව සත්‍ය වුණා නම් රජතුමනි, ඔහු අදටත් ඉන්නවා. අපේ සෙබළු කිසිම කෙනෙක් කාලතුවක්කු නිසා මිය යන්නෙත් නැහැ. මිනිසුන්ගේ විශ්වාසයක සෙල්ලම් කරන්න එපා සූරපාල. මටත් යම් වැරදීමක් වුණා. හමුදාවල තරුණ සෙන්පතිවරු මුගක් හැඟීම් බරයි. හැබැයි වචනයක් වැරදුනොත් පදක්කමක් වෙලාවට දෙන්න බැරි වුණොත් ඒකේ ප්‍රතිඵලය යන්නේ අහිංසක මිනිසුන්ගේ කරමැති. කාටත් සිනමා සාඩම්බරයෙන් ඉදිරිපත් කරන විමල ධර්මසූරිය රජකථා මාලාවේ 6 වැන්න අසවේදුගේ භීෂණය මින් සමාප්තයි. මේ ළඟට ලන්දේසි ලංකාවට පැමිණීම විමල ධර්මසූරිය රජුට කෙසේ බලපායිද?